දවස් ගානක් නිදාගන්න නොදී මිනිස්සෙක් කම්යුනිස්ට් කරපු රුසියාවේ අద్භූත පරීක්ෂණය. මේ පරීක්ෂණය ගැන ඔයාලා මීට කලින් අහලා තියෙනවද? දෙවන ලෝක යුද්ධයෙන් පසු රුසියාව තීරණය කරනවා අමුතු පරීක්ෂණයක් අත්අදා බලන්න. මෙයාලා තීරණය කරනවා ඉස්සරහට තවත් භයානක යුද්ධයක් ආවොත් හමුදාවට යන්න නිදාගන්න නැතුව යුද්ධ කරන්න පුළුවන් ගෑස් එකක් සොයාගෙන අත්අදා බලන්න. මෙයාලා මේ පරීක්ෂණයට ජර්මනි සිරකරුවන් 5 දෙනෙක් යොදා ගන්නවා. ඊට පස්සේ පරීක්ෂකයන් කියනවා ඒ සිරකරුවන්ට ඔයාලා මාසයක් කාමරය ඇතුළේ හිටියොත් අපි ඔයාලව නිදහස් කරනවා කියලා. සිරකරුවෝ මේකට කැමති වෙනවා. මොකද මෙයාලටත් ඕනේ කොහොම හරි නිදහස් වෙන්න. හැබැයි සිරකරුවෝ කවුරුත් දන්නේ නැහැ මේ ගෑස් එකේ කතාව. ඔන්න ඊට පස්සේ සිරකරුවන් 5 දෙනා යනවා මේ කරුවල කාමරය ඇතුළට. දින දෙකක් ගත වෙනවා. මෙයාලා සතුටින් කෑම කාලා කතා බහ කරමින් ඉන්නවා. සමහරක් අය පොත් කියවනවා, පත්තර බලනවා. කොහොම යනකොට හිමීට පරීක්ෂකයන් මේ කාමරයට අර නිර්මාණය කරපු ගෑස් එක යවනවා. හැබැයි කිසිම වෙනසක් නැහැ. හැබැයි ටික දවසක් කොහොම යනකොට සිරකරුවන් 5 දෙනා වෙනස් වෙන්න ගන්නවා. සමහරක් සිරකරුවන් මුල්ලකට වෙලා තනියම කියවනවා, කෑ ගහනවා. එක දවසක් සිරකරුවෙක් එයාලව පරීක්ෂකයන්ට බලන්න හදපු වීදුරුව පත්තරයකින් වහනවා. දැන් පරීක්ෂකයන්ට මුකුත්ම පේන්නේ නැහැ. පත්තරයකින් මුළු වීදුරුවම වහලා. ඊට පස්සේ මෙයාලා කාමරයට සම්බන්ධ කරලා තියෙන මයික් වලින් කතා කරනවා. සිරකරුවන් කතා කරන වෙනුවට කෑ ගහනවා. හැබැයි එකපාරම එක දවසක් සද්ද නැති වෙලාම යනවා. මේ වැඩේ හරියන්නේ නැති නිසා දවස් 15කට පස්සේ පරීක්ෂකයන් තීරණය කරනවා මේ කාමරය ඇතුළට යන්න. මෙයාලා මයික් එකෙන් සිරකරුවන්ට අමතනවා. පරීක්ෂකයන් කියනවා අපි දැන් ওই කාමරයට එනවා කියලා. එකපාරම සිරකරුවෙක් කියනවා කවුරු කාමරයට එන්න එපා කියලා. මෙයාගේ කටහඬ විකෘති වෙලා හරියට රාක්ෂයෙක්ගේ වගේ. ඊට පස්සේ පරීක්ෂකයන් ගෑස් එක වහලා හොඳ පිරිසිදු ඔක්සිජන් කාමරයට පුරවනවා. මෙයාලා ඇතුළට යනවා. නිකන් නෙමෙයි හමුදා බටයොත් එක්ක තමයි යන්නේ. කාමරය ඇතුළෙන් දැකපු දෙයට පරීක්ෂකයන් හොඳටම බය වෙනවා. එක සිරකරුවේ මිය ගිහිලා මේ සිරකරුවට හොඳටම පහර දීලා අනිත් අයගේ ඇඟේ හැමතැනම කැපුම් තුවාල. මේ සිද්ධියට නම් පරීක්ෂකයන් හොඳටම බය වෙනවා. සෙබළු දෙන්නෙක් සිරකරුවන් විසින් සපා කාලා මරලා දානවා. සිරකරුවන් කියන එකම වචනේ තමයි අපිට අර ගෑස් එක ඕනේ කරුණාකරලා ඔයාලා මේ කාමරෙන් යන්න කියලා. මේ සිද්ධිය බලන් ඉන්න බැරිම තැන මේ සිරකරුවන්ව රෝහලට අරගෙන යනවා. ඒ අතරමඟදීත් මෙයාලා කෑ ගහනවා. රෝහලට ගිහින් කියන්නේත් අපිට අර ගෑස් එක ඕනේ අපිව අර කාමරයට දාන්න කියලා. මෙයාලා දඟලන නිසා ඇඳවල වල ගැට ගහනවා. එක වෛද්‍යවරයෙක් ඇවිල්ලා අහනවා ඇයි ඔයාලට මෙහෙම උනේ කියලා. ඒ සිරකරුව හරි අමුතු දෙයක් කියනවා. අපිට නිදා ගන්න දුන්නේ නැති නිසා තමයි මේ දේ උනේ කියලා. මේ කට්ටියට කරන්නම දෙයක් නැතුව මේ සිරකරුවන් 4 දෙනාම වෙඩි තියලා මරලා දානවා.